හයි කොහොමද ඔයාලට මගේ YouTube channel එකට සාදරයෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් අද මම අරන් ආවේ room makeover වීඩියෝ එකක්. මම සෑහෙන කාලයකට පස්සේ තමයි YouTube එකට වීඩියෝ එකක් දාන්නේ. මොකද මම දැන් අන්තිමට YouTube එකට දාපු වීඩියෝ එක දැන් මාස 2-3කට කලින් දාපු වීඩියෝ එකක්. ඒකේ තියනවට වැඩිය දැන් මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් අන්තිම වීඩියෝ එකේ තියනවට වැඩිය දැන් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම දැන් දිගටම YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලා ආදරෙන් එකතු වෙයි කියලා හිතනවා මගේ YouTube channel එකත් එක්ක. මම මුලින්ම මගේ කාමරේ අතුගා ගත්තා. මම ඇත්තටම ආසයි මගේ කාමරේ ලස්සනට තියාගන්න. මම හිතනවා හැම ගෑනු ළමයාම ආසයි තමන් ජීවත් වෙන තමන්ගේ කාමරේ ලස්සනට පිළිවෙලට තියාගන්න. ඉතින් මගේ පොත් මේසේ ළඟ තමයි මම ආසම කරන තැන. ඉතින් ඒක මම මට ඕන විදිහට ලස්සනට වෝල් ස්ටිකර් එහෙම අලුවගෙන ලස්සනට තියාගෙන ඉන්නවා. මම කාමරේ අතු ගාලා දැන් මොප් කරන ගමන් ඉන්නේ. කාමරේ අතු ගාලා මොප් කරලා ඉවර වෙලා මගේ පොත් මේසෙ හදා ගන්න තමයි මම දැන් හදන්නේ. මේ මල් වාස් එක අපේ අම්මා හදපු එකක්. තව හදපු ගොඩාක් මල් වාස් තියෙනවා. මම ඒවා ඔයාලට වෙන වීඩියෝ එකකින් පෙන්නන්නම්. මේ මල් වාස් එක හදලා තියෙන්නේ පයිප් ක්ලීනර් වලින්. දැන් ගොඩාක් ප්‍රසිද්ධයිනේ පයිප් ක්ලීනර් මල්. ඉතින් මේසෙ හදාගත්තට පස්සේ පේන විදිහ තමයි දැන් මේ තියෙන්නේ. මගේ මේසේ කාමරේ මම දැන් අස් කරගෙන ඉවරයි. දැන් කාමරේත් අස් කරගෙන ඉවර වෙලා වීඩියෝ එකක් එඩිට් කරන්න තමයි හදන්නේ. මොකද මම දැන් ඉස්සරහට ගොඩක් වීඩියෝ අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවානේ YouTube එකට. ඒකින් හින්දා දැනුත් වීඩියෝ එකක් එඩිට් කරන්න තමයි ඉන්නේ. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.